සියලුම දෙනාටම හිතන්නේ සුබ දවසක් අද දවස ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ඊපස්සේ තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්නට ඕනි අපි මාස ගානක කරපු වෑයමක ප්‍රතිඵලයක් විදියට කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට මේ අපේ ආදරණීය පවුලට මූලික පහසුකම අපිට හදා දෙන්න හැකියාව ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනි යසස්වි කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ රනිල් මහත්තයා අදාළ කාර්ය මණ්ඩලය එක්කම වෙලා තමයි මේ අහිංසක පවුලට අපිට ශක්තියක් දෙන්න හැකියාව ලැබුණේ. මම ඇත්තටම ආඩම්බර වෙනවා වසමේ රාලහම විදියට වසම බාර පොලිස් නිලධාරියා විදියට අපි ඒත් එක්කම ග්‍රාම නිලධාරිතුමා මේ අපේ මහජන ආරක්ෂක කමිටුවේ නිලධාරීන් අපි කට්ටිය එක්ක අහුවෙලා ඒ කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට මම හිතන්නේ මූලික අවශ්‍යතාවය මේකේ මූලික අවශ්‍යතාවය තමයි වෙස්කිලි පහසුකම්. ඒ පහසුකමවත් සම්පූර්ණ කරගන්න පවුලක් වෙනුවෙන් අපට ඒ පහසුකම සම්පූර්ණ කරලා දීමට හැකියාව ලැබීම මං හිතන ලොකු භාග්‍යයක් වගේම අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් විදිහට සන්තෝෂ වෙනවා. මම හිතන්නේ මේ ආයතනයත් එක්ක එකහුව වෙලා මීට පෙර අපි වැඩසටහනක් කරා ඒත් පාසල් ළමයිට පාසල් පොත් බෑග් සපත්තු ලක්ෂ 2කට ආසන්න මුදලක් වේදම් කරලා මේ ආයතනයේ මේ විදිහට මේ ළමයි වෙනුවෙන් මේ ගම වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරා. මම හිතනවා සන්තෝෂ වෙනවා මේ වගේ දෙයක් කරන්නට මේ ආයතනයේ තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ආශිර්වාද කරන හේතුව තමයි මොකද මෙහිම ආයතනවල ගොඩක් අඩුයි. උපේන මුදල මිනිස් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ වගේ අහිංසක පවුල් වෙනුවෙන් කරන පිරිස් ගොඩක් අඩුයි. ඒ හින්දා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්ක මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා වෙනුවෙනුත් අපේ මොනරාගල ප්‍රජා පොලිස් කොට්ටාසේ ප්‍රජා පොලිස් අංශ ස්ථානාධිපතිතුමිය විදිහටත් මේකෙත් ආශිර්වාදයේ ආශිංසනයේ මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. මේ පවුලට ඊට අමතරව මම හිතන්නේ රනිල් මහත්මයා දැනුම් දීමක් කරා මේ දැන් මාස 6ක් මාස රුපියල් 5000 ගානේ ඒ අධ්‍යාපනය ලැබෙන දරුවා වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබා දෙන්න මම හිතන්නේ ඒක ලොකු ශක්තියක්. ආබාධිත අම්මා කෙනෙක් මම හිතන්නේ අපේ සරස්වති අම්මා. ඒ හින්දා ඒ දරුවත් එක්කව කරගෙන ලොකු ගමනක් යන්න උත්සාහ කරනවා. අපි හදවතින් සුබපතනවා. මේ ආයතනයේට නැවත නැවතත් ආශිර්වාදනය කරනවා. මේ වගේ වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නයි කියලා.